ඔන්න ඔයාලට අදරන් එන්නේ තවත් ලස්සන ස්කර්ට් ඇන් බ්ලවුස් එක. ඉතින් අපි බලමු මේක හැදුණු විදිය කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම කරන්නේ ඒකට අවශ්‍ය ෆැබ්‍රික් එක තෝරගෙන ඒකට අවශ්‍ය කොටස් කපා ගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට අපි කපාගත්ත කොටස් කලස් කරලා ලස්සනට මේ විදිහට මහගන්න ඕනේ. ඉතින් දිගටම බලමු මේ ඩ්‍රෙස් එකේ හැදින්නේ කොහොමද කියලා. මේක අවසානයේ හරිම ලස්සන ඩ්‍රෙස් එකක් තමයි එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකේ අවසාන ලුක් එක තියෙන්නේ. ඉතින් මේ ඩ්‍රෙස් එකත් අපිට බාර දුන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ආදරණීය කස්ටමර් කෙනෙක්. එයාට අවශ්‍ය විදිහට අපි ලස්සනට එයාගේ ඩ්‍රෙස් එක හදලා දුන්නා. අපි වීඩියෝ එකේ අන්තිමට එයාගේ ලස්සන ෆිටෝන් එකත් බලාගෙන යමු. ඉතින් මේ ඩ්‍රෙස් එක ඒ කස්ටමර්ට යන පළවෙනි ඕඩර් එක නන් නෙමෙයි. මේ ඩ්‍රෙස් එක එයාට යන තුන්වෙනි ඕඩර් එක. ඉතින් එයා අපිව විශ්වාස කරලා බාර දුන්න තුන්වෙනි ඕඩර් එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපේ ආදරයෙන් මැසුණු මේ ඩ්‍රෙස් එක මෙන්න මේ විදිහට පැක් වුණා. ඉතින් ඔයාලටත් ලස්සන ඩ්‍රෙස් එකක් කරගන්න මේ තියෙන නම්බරයට WhatsApp message එකක් දාන්න. ඉතින් මේ ඩ්‍රෙස් එකත් ලස්සනයිද කියලා ඕගොල්ලන්ගේ කමෙන්ට් එක ලියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ දවස්වල අක්කා ටිකක් බිසි. වැඩ අඩු වෙච්ච ගාම පුරුදු විදිහටම අක්කා වීඩියෝ ටික අරන් එයි. තකම් බලන් ඉන්න. එහෙනම් තවත් ලස්සන ඩ්‍රෙස් එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.